හරි. අපි බලමු මේ ගාන හදන්නේ කොහොමද කියලා. මුලින්ම මම මේ පදයේ හරය සහ ලවය දෙකෙන් ගුණ කරගන්නවා. හරය සහ ලවය. දැන් අපිට එනවා දෙවාරයක් දෙක 4යි. දෙවාරයක් x ඍණ 1 කියන්නේ 2යි x ඍණ 1. මේ විදිහට ලියන්න පුළුවන්. අඩු කිරීම 1 යට දෙවාරයක් x ඍණ 1 සමානයි 3 බෙදීම 4. දැන් අපිට පොදු හරයක් ගන්න පුළුවන් දෙවාරයක් x ඍණ 1 4 අඩු කිරීම 1 සමානයි 3 බෙදීම 4. 4න් එකක් අඩු වුණාම 3යි. දෙවාරයක් x ඍණ 1 සමානයි 3 බෙදීම 4. දැන් 3ට 3 ඒව 1යි 3ට 3 ඒව 1යි 2ට 2 ඒව 1යි 2ට 2 ඒව 2යි මෙහෙම සුළු කරන්න පුළුවන්. එතකොට අපිට එනවා 1 බෙදීම 1 වාරයක් x ඍණ 1 මෙතන දින ගුණ කිරීම නොලිව්වට. එතකොට 1 වාරයක් x ඍණ 1 කියන්නේ x ඍණ 1යි. එතකොට 1 යට x ඍණ 1 සමානයි 2න් 1. දැන් මෙතනත් මම මේ දෙන්නම උඩ යට මාරු කරලා ලියනවා. එහෙම ලියන්න පුළුවන්. ඒ කියන්නේ එක යට අගය ගත්තා කියන අදහස තමයි ඒකෙදි කියවෙන්නේ. මෙයත් උඩ යට මාරු කරලා ලියනවා, මෙයත් උඩ යට මාරු කරලා ලියනවා. එතකොට මේ අවස්ථාවේදී දෙන්නම උඩ යට මාරු වෙන්න ඕන. නැත්තම් වැරදි. මෙයා x ඍණ 1 මම උඩින් ලියනවා. මෙතන උඩ තියෙන එක යටින් ලියනවා. සමානයි. දෙකේ ඉලක්කම උඩින් ලියනවා. එකේ ඉලක්කම යටින් ලියනවා. කියන්නේ හරය ලවය මාරු කරලා ලිව්ව දෙපැත්තෙම. දැන් අපිට එනවා x ඍණ 1 බෙදීම 1 කියන්නේ x ඍණ 1යි. 2 බෙදීම 1 කියන්නේ 2යි. ඍණ 1 එහා පැත්තට යනවා ධන 1ක් විදිහට. ඒතර x සමානයි 2 එකතු කිරීම 1. ඒ කියන්නේ කීයද x සමානයි 3යි.